එනිසා උගන්ඩාවේ පස්සේ විතරක් එළිලා ඉන්න එපා. ඩුබායි ඇතුළු රටවලත් තැන්වලත් තිබුණු මුදල් ගැන විමර්ශන සිදු කරමින් පවතිනවා. මම දැක්කේ නැහැ කොහෙවත් නාමල් රාජපක්ෂවත් ඩුබායි වල තිබුණු සල්ලි ගේනවද කියලා අහනවා නේද? අපි කෙන්දිරි ගන්න නැහැ ලංකාවේ ලංකාවෙන් පිට ලෝකේ ඕනම රටක වෙනත් ග්‍රහ ලෝකයකට යන්න ඕන නම් ඒ යන්න, හඳට යන්න ඕන නම් ඒත් යන්න. ඔබතුමාට විශ්වාසයෙන් ඔබතුමා කියන්නේ. ඔතෙන් ජවුවට ඒක බලාපොරොත්තු වගේ තුමාගේ කටෙන් මම නිදොස් කරු නිදහස් කියලා කියවගෙන රටක මුගන්ඩාව බැරි නම් අඟහරු ලෝකේ හරි කමක් නැහැ. පොරකමක් උනේම නැද්ද? හයිවේ වලින් කොමිෂන් එකක් ගියේම නැද්ද කියන බරපතල චෝදනාවක් තියෙනවා. ඔතකොට ඕක හොයන්න ඕනේ නැද්ද? ඔකට පැහැදිලි උත්තරයක් ගන්න පුළුවන් ආණ්ඩුවට. ෆොරෙන්සික් ඔඩිට් එකක් කරමු. ව්‍යවහාරික විගණනයක් කරමු ලංකාවට ගත්තු ණය ගැන. ආණ්ඩුවට පැහැදිලිවම ව්‍යවහාරික විගණනයක් කළා. ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න මේ රටේ සියලුම ගත්තු නිදහසෙන් පස්සේ අද වෙනකන් ගත්තු අනුර කුමාර දිසානායක මහත්තයා බලයට ඇවිල්ලා ගත්තු ණයක විගණනයක් කරලා බලන්න මේ ණය කොහෙද ආයෝජනය වෙලා තියෙන්නේ? ඒ ආයෝජනය කරලා තියෙන්නේ මොකටද? වර්ල්ඩ් රේට් එක කීයද? එදා ඒ ප්‍රොජෙක්ට් එක කරන කාලේ ලෝකේ සිමෙන්ති ප්‍රයිස් එක කීයද? යකඩ ප්‍රයිස් එක කීයද? ලේබර් චාර්ජස් කීයද? ඩොලර් රේට් එක කීයද? කළා උත්තරේ ගන්න. අරන් වංචාවක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කරන්න. යහපාලන ආණ්ඩුව වෙලාවෙත් ලෝක වටේ ගිහිල්ලා මගේ තාත්තගේ දේපොළ හෙව්වා. ආයේ ලෝක වටේ නිලධාරිය යවන්න. ආයේ හොයාගෙන එන්න. දැන් අභියෝග කරන උගන්ඩාව නෙවෙයි තව රටක තියෙනවා කියලා දැන් ඒක මහත් එක්ක නෑ දන්නවා කියලා තියෙන රට. ඊට ජනාධිපතිවරයෙක් ඔය චෙක් එක දැක්කා කියලා දැන් සාකිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. මේ සාකිකාරයෝ දෙන්නා සාකිකාරයෝ කරන්න. ජනාධිපතිවරයා කිව්වේ ඩොලර් මිලියනයක් දැක්කා. ඒ කියන්නේ මිලියන නැහැ මිලියන 100ක්. ඩොලර් මිලියනයක් නේ? නෑ ලොකු ගාණක් කිව්වේ මිලියන 100ක් වගේ. ඔබ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ප්‍රශ්න කළේ හැබැයි ඔබ කියලා කිව්වේ නෑ ඍජුව. නම කිව්වේ නෑනේ. නෑ කවුරු දැක්ක කියන හිටපු හිටපු ජනාධිපතිවරයෙක් මම මගේ ඇස් දෙකෙන් දැක්කා. මම ඒ ටීම් එකත් ඇරියා. ඇරියට ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රූව් කරන්න බෑ. මොකද මේ ડોකියුමන්ට්ස් ඔක්කොම ඔරිජිනල් නෙමෙයි. ඔරිජිනල් නෙමෙයි නැතිනේ ඔරිජිනල් නෑ. ඒ තුම දැකලා තියෙන්නේ ෆේක් එකක්. එනයි